නාට්‍යයක් නරඹගෙන ඉන්න අතරවාරේ මේ තරුණයෙකුට දැනෙන තරුණයෙකු විඳින අපූර්වම අත්දැකීමක් කුමරියක පා සලම සැලුනා ගීතයෙන් ඉදිරිපත් කරනවා. කොයිතරම් බඹසර රැකුණත් බඹසර කියන්නේ රාගික සිතින් ස්ත්‍රියක් සමග හෝ පුරුෂයෙක් ස්පර්ශ නොකිරීම. ඉතින් මේ තරුණයා රාගික සිතින් ස්ත්‍රියක් සමග ස්පර්ශ නොකරම හිටපු පුද්ගලයෙක් වුවත් මේ කුමරියගේ රංගනයේදී පාසලඹ සැලෙන සද්දේ සිතුවිලි මනස තිගැස්සෙනවා. ඒ තිගැස්සීම තුළම අර කුමර බඹසර අසපුවේ සමවැදිලා දැහැන්ගත වෙලා රාගික සිතක් ඇති නොකරගෙන ජීවත් වෙච්ච තරුණයා එක වතාවටම රාගික සිතින් බැඳෙන්න පටන් ගන්නවා. ඒ කොහොමද කිව්වොත් උකුල ලැමහස මලවි කරලිය. කාන්තාවකගේ උකුලයි ලැමයි කියන්නේ එක්වරම තරුණයෙක් පිරිමියෙක් උත්තේජනයට ලක් කරන ප්‍රදේශ. අපි මේ ප්‍රදේශයට කියනවා අනංගයාගේ රජදහන නැත්තම් අනංගයා ක්‍රීඩා කරන තැන අනංගයාගේ කරලිය. මලවිගේ මල් දුන්නෙන් විදින්නේ ඒ කරලිය මේ තරුණයා දැක්කහම කොයිතරම් චිත්තසංතානය එක අරමුණක තබාගෙන ජීවත් වෙන්න උත්සාහ කරත් ඔහුට බැරි වෙනවා. ඇයි ඔහුට බැරි වෙන්නේ? විවර කෙළුවා දුහුල් සලුතිර. ඇයගේ ලැම ප්‍රදේශයේ ඉඳලා උකුල දක්වා තියෙන මල් සරාගේ ක්‍රීඩාංගණය එකින් එක විවර කරනවා. කවුද විවර කරන්නේ? මනස නැමැති සල්ලාලයා. මනස් සලෙලුන් විවර කෙරුවා මනස් සලෙලුන්. මනස් සල්ලාලයාගෙන් බේරිලා මේ ජීවිතේ බඹසර රකින්න කෙනෙකුට පුළුවන් වෙන්නේ. මනස කියන්නේ ඊට අද්විතීය වූ පාලනයට ලක් කළ නොහැකි වූ සිතුවිල්ලක්. දැන් මේ තරුණයා උම්මතු වෙලා ප්‍රේමයෙන් ආදරයෙන් රාගික පවින් මුසපත් වෙලා දැන් මේ තරුණයා ඉස්සරහා මැවෙනවා තුසිතය දිව්‍ය ලෝකය. දිව්‍ය ලෝකෙත් දිව්‍ය සම්පත් විඳින තරුණයෙක් ලෙසයි දැන් ඔහුට පේන්නේ. මේ පුංචි කාලය නැත්තම් මේ සුයාමය කියන්නේ මනා වූ යාමය නැත්තම් ලස්සනම වූ මොහොත සුන්දරම වූ අවස්ථාව මොහුගේ වෙනවා. කොයි වගේද කිව්වොත් සුරන් නැල වූ සුයාමය. සුරන් කියන්නේ සක්‍ර දෙවිඳුන්. සක්‍ර දෙවිඳුන්ගේ සහනය සැලසූ තැන නැත්තම් දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් ලැබෙන තැන. දැන් මේ සුරන් දිව්‍ය ලෝකයේ සියලුම සම්පත් ලැබිච්ච සක්‍ර දෙවිඳුන් වගේ තමයි මේ තරුණයා මේ නාට්‍ය දිහා නාටිකාංගනාව දිහා බලාගෙන ඉන්න ගමන් තමන්ගේ මනසෝ සල්ලාලයා විසින් මෙහි අපූරු සුන්දර ගැහැණියගේ සලුතිර එකින් එක උනා දමනවා. කොයිතරම් නිසල ජීවිතයක් ගත කරත් අවසානයේදී ඒ නිසල ජීවිතය වෙනත් පැත්තකට හැරෙන්න වැඩි අවස්ථාවක් ගත වෙන්නේ. වැඩි කාලයක් ගත වෙන්නේ. හැඟුම් කොයිතරම් සල්ලාලද කිව්වොත් ඒ හැඟුම් තමන්ට පාලනය කළ ගත නොහැකින. ඒ හැඟුම් පිරිමදින්න පටන් ගන්නවා. ඒ හැඟුම් පිරිමදින්නේ ගජසෙන් යදම් බිඳවැද. 1000ක පමණ බලකායක් යොදවලත් ඒ හැඟීම් තමන්ට සුවපත් කරගන්න බෑ. හිත ඒ තරමටම කම්පනයට ලක් වෙලා. හිත ඒ තරම්ම රාගික බවින් පිරිලා. ඒ හිත කම්පනය වීමත් එක්ක තමන් ගාව තිබිච්ච ලපලු තුරුවැල් කැකුළු මල්පෙති මේ දිව්‍ය සම්පත්වල තියෙන මේ පුංචි කැකුළු මල්පෙති පාගා මාව දැන් හඬවනවා මේ තරුණයා කියනවා. ඇයි එහෙම වෙන්නේ? මේ නාට්‍ය අවසන් වෙනකොට ඔහු නැවත වතාවක් ඒ විඳපු ඒ සුයාමයෙන් ඒ මනා වූ යාමයෙන් ඒ ලස්සන හෝරාවෙන් ඉවත් වෙනවා. ඉවත් වෙලා එළියට එනකොට තමන්ට දැනෙනවා ඒ හදවත හඬන විදිය. තව තවත් ඒ ලස්සන සුයාමය තුල ඉන්න තිබුණා නම් කොයිතරම් අපූර්වද? ඒ දිව්‍ය සම්පත් තිබුණා නම් කොයිතරම් අපූර්වද? ඒ දිව්‍ය සම්පත් වගේ මේ කුමරිය පාසලම සලන අපූර්වත්වය තුලින් මේ තරුණයාගේ බඹසර බිඳිලා යනවා. රාගික සිතින් පිරීලා යනවා. ඉතින් බුදුදහම තුල මේ අපූර්ව ආකාරයට අපිට උගන්වනවා. කොයිතරම් කුමර බඹසර රකින්න බවක් තිබුණත් ඒ යෞවනය පුංචි අතපසුවීමක් තුල මේ බඹසර බිඳෙන්න පුළුවන්. අදහැමි සිතුවිලි උමුතු සිතුවිලි මත වෙන්න පුළුවන්. මේ ගීතයේ පද රචනය කේ.ඩී.කේ ධර්මවර්ධනයන්, ගායනය ආචාර්ය පණ්ඩිත් අමරදේව. ස්වර මාලාව එක් කරන්නේ වික්ටර් රත්නායක විසින්.